Honorable Upul Kitsiri, you have 5 minutes for the mover's reply. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මා විසින් ගෙනෙන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට අදහස් පළ කරපු ගරු අජිත් පී පෙරේරා ගරු මන්ත්‍රීතුමා ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඔහු විශේෂයෙන්ම ප්‍රායෝගික මාලිගාව පිළිබඳ ඔහු වැදගත් අදහස් කීපයක් ඉදිරිපත් කළා. මා මේ යෝජනාව ගෙනේ අරමුණ වෙන්නෙම එවැනි ස්ථාන පිළිබඳව සංවාදයක් කතිකාවතක් හදලා අපේ අනාගත පරපුරට මේවා රැක ගැනීම තමයි අපේ ප්‍රධානම අරමුණ විය යුත්තේ. ඒ වගේම තමයි නියෝජ්‍ය අමාත්‍යතුමා මේ සංස්කෘතික දෙසිය පිළිබඳව කතා කරමින් පූජා උරුමය පිළිබඳව කතා කළා. ස්ථාන දහස සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳව කතා කළා. ඉතින් මම හිතන්නේ අපිට එවැනි දහසක් අපිට කඩිනමින් සංවර්ධනය කරන්න පුළුවන් නම් අනාගත පරපුරට වගේම අපේ සංචාරක කර්මාන්තයත් මේ හොඳ තෝතැන්න බවට පත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ සුනිල් සෙනවි ඇමතුමා. ඔහු ඒ අමාත්‍යාංශය ධර්මින් විශේෂ අවධානයක් ඔහුට මේ පිළිබඳව යොමු වෙලා තියෙනවා. මඩුවන්ගල වලව්ව පමණක් නෙමෙයි රටේම තියෙන සංස්කෘතික කටයුතු පිළිබඳව. ඒ නිසා හොඳ අවබෝධයකින් යුතුව ඔහු ඒ කටයුතු කරන බවට අපට විශ්වාසයක් සහ පෙනීමක් තියෙනවා. ඒ නිසා අපිට ඊටාම කඩිනමින් මේ රට පුරා තියෙන මෙවැනි සංස්කෘතික වැදගත්කමකින් යුතු ස්ථාන අපිට අනාගත පරපුර වෙනුවෙන් ඔහුගේ අමාත්‍යාංශය දායකත්වය ලබා දී කියලා අපිට බොහෝ විශ්වාසයක් තිබෙනවා. ඉතින් මේ ඓතිහාසික ස්ථාන පිළිබඳව කතා කරද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේවා හා බැඳිච්ච සුවිශේෂී දේවල් ප්‍රමාණයක් තියෙනවා. මඩුවන්ගල වලව්ව පිළිබඳව කතා කරනවා නම් මම හිතන්නේ විනාඩි 5ක් 10ක් නෙමෙයි අපිට එහි පුරාවෘත්තය සහ ඒ කතන්දර ඓතිහාසික කතන්දර එහි වැදගත්කම් පිළිබඳව අපිට පැය ගාණක් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕනෑම සංස්කෘතික ස්ථානයක් පිළිබඳව ගත්තොත් අපිට පොත්වල පිටු ගණන් මේවා ලියන්න පුළුවන්. නමුත් අපිට ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ මේවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර තැබීම. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් බලංගොඩ මානවයා පිළිබඳ ලංකාවේ අවුරුදු 32000කට කලින් මේ මානවයාගේ ඉතිහාසය පවා ලියන්න පුළුවන් වෙන්නේ ඒ මානව ඉතිහාසයේ ඒ ශිෂ්ටාචාරයේ ඒ ලියවෙන එකෙත් ගෞරවය අපේ රත්නපුර දිස්ත්‍රික්කයට තිබෙනවා. විශේෂයෙන් ඇමතුමා කතා කළා වගේ අපේ උඩරංච මඩම කියන්නේ අපිට ලංකාවේ හම්බෙච්ච පරිණිම සෝන්බිම් තියෙන භූමියක්. එතුමා ඒ ස්ථාන නිරීක්ෂණය කළා. තව සංරක්ෂණය කරන්න ඕනේ. ඒ වගේම උඩරංච මඩම ඒ ඓතිහාසික ගම්මානයක් අදටත් ඒ මතු කරගෙන තිබෙනවා. ඒ මීට අවුරුදු 3000කට 3500කට කලින් කියන අලංකාර කොණ්ඩකටු පවා ඔවුන් භාවිතා කර බවට ඒ සාධක හමු වෙලා තියෙනවා. ඒ නිසා ගත්තොත් අපේ රට මම හිතන්නේ සංස්කෘතික උරුමයක් ඒ වගේම සංචාරක තෝතැන්නක් බවට මේ සංස්කෘතික මධ්‍යස්ථාන රැක ගැනීම හරහා කරන්න පුළුවන් කියන එක අපිට දැන් හේතු ගිහිලා තියෙනවා. ඒ නිසා අපි දන්න ලෝකේ පුරා ඉන්න සංචාරකයන් විවිධ සංචාරකයන් මේ වගේ සංස්කෘතියන් වලට කැමති ගරු කරන සංචාරකයන් අපිට බොහෝසේ දකින්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම අමාත්‍යතුමාගේ අවධානය යොමු කළා අර ඔබතුමා කිව්වා වගේ කොළොන් ආසනයේ තවත් තියෙන ඒ ස්ථාන රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ වගේම අපිට ගත්තොත් රට පුරාම සිංහල දෙමළ මුස්ලිම් ජාති කුල මල ආගම් ભેදයකින් තොරව අපිට ඓතිහාසික ස්ථාන සුරක්ෂිතව රැකගත්තොත් අපිට දේශීය වගේ විදේශීය සංචාරකයන්ට මෙහි වටිනාකම අපිට ලබා දෙන්න පුළුවන්. ඒ හරහාම අපිට අපේ ප්‍රෞಢ ඉතිහාසය පිළිබඳව ඒ ගැඹීරත්වය පිළිබඳ ලෝකයට කියලා දෙන්න පුළුවන්. ඒ තියෙන තාක්ෂණය අපිට පාවිච්චි කළා ඒ අවස්ථාවන් ඔවුන්ට ලබා දෙන්න පුළුවන්. ඒ හරහා ඒ විදේශීය සංචාරකයන්ට ඒ ආකර්ෂණය විඳින්න දෙනවා වගේම මේ යෝජනාව ගෙන එන්නෙම මඩුවන්ගල වලව්ව පාදක කරගෙන සමස්ත මේ ශ්‍රී ලංකාව පුරා තියෙන සියලුම පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළා ඒව ඉඩම් මැනලා අපේ අනාගත පරපුරට ආරක්ෂා කළ දෙමින් එය දේශීය විදේශීය සංචාරකයන්ගේ ඒ ආකර්ෂණ දිනාගත ස්ථාන බවට පත් කිරීම සඳහා තමයි යෝජනාව ගෙනෙන්නේ. ඒ නිසා මේ යෝජනාවට අවස්ථාව ලබා දීමත් ඒ පිළිබඳ අදහස් දක්වපු සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය මේ අවසරයි පිරන බොහොම ස්තුතියි.